අයිබෝන් සිරු දිනාටම මම මේ අද ඔයාලට කියන්න තියෙන්නේ මගේ තත්කාලි වගාවේ කොළ කොටවීමක් දක්නට ලැබුණා. ඉතින් මම මේ ශාකයේ පත්‍ර පරීක්ෂා කරලා බැලුවා. එතකොට මට දැක ගන්න පුළුවන් වුණා මේ ශාක පත්‍රයට කුඩා කෘමීන් පිරිසක් සිටිනවා. ඉතින් මේ ඔයාලගෙත් මේ වගේ වගාවක කුමක් හරි රෝගයක් වැළඳිලා තියෙනවා නම් ඉස්සෙල්ලාම ඔයාලා කරන්න ඕනේ ඉතින් ශාකය පරීක්ෂා කරලා බලන එක. ඊට පස්සේ තමයි අපි මේ සඳහා කුමක්ද සිදු කරන ප්‍රතිකාරය කියලා තීරණය කරන්නේ. මම ඔයාලට පෙන්වුවා මේ තක්කාලි පැලේ රෝගයක් මතුවලා තියෙනවා. මේකේ කොළ කොඩ වෙලා වගේ කොළ ඇකිරිලා වගේ තත්ත්වයක්. ඉතින් මේ තියන්නේ මම භාවිතා කළ කාබනික කෘමිනාශක දියරය. මේක කොරියානු නිෂ්පාදනයක්. ඉතින් ඔයාලටත් මේ නිෂ්පාදනය ගැන දැනගන්න අවශ්‍ය නම් මට පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න channel එකට. මම මේ සම්බන්ධව වැඩිදුර කරුණ ඇතුළත් වීඩියෝ එකක් ඔයාලට ගේන්න. මේ ශාකයේ කොලේ යටි පැත්තට සහ උඩු පැත්තට යන දෙපැත්තටම නිවැරදි මාත්‍රාව අනුව ජලය සමග තනුක කරලා මම භාවිතා කරේ. ඉතින් මේ වන විට ශාකය සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයක තියෙනවා. මේ තියෙන්නේ සතියකට පස්සේ ශාකයේ තත්ත්වය. ඉතින් මේ වන විට සාමාන්‍ය ශාකයේ 60% පමණ කලින් තිබ්බ රෝගී තත්ත්වය අවසන් වී තිබෙනවා. ඉතින් දැන් ඔයාලට හොඳට පේනවා ඇති වගාව දැන් මේ වනට යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒම මේ භාවිතා කරද්දී අපි පත්‍රවල අනිවාර්යයෙන්ම කුමක්ද සිදුවලා තියෙන දේ කියලා බලන්න ඕනේ. මම ඔයාලට පෙන්නලා දුන්නා මගේ පත්‍රවල ශාකයේ මොන සතාද මොන වගේ දෙයක්ද වෙලා තිබුණේ කියලා. ඔයාලත් ඒ වගේ ඔයාලගේ වගාවේ ශාකයට කුමක් හෝ හානියක් හෝ වර්ධනයේ දුර්වලතාවයක් තියෙනවා නම් මුලින්ම පරීක්ෂා කරලා බලන්න ඕනේ මොකද්ද වෙලා තියෙන දේ කියලා. ඊට පස්සේ තමයි අපි ශාකය සඳහා අපේ වගාවට ප්‍රතිකාරයක් අපි තීරණය කරන්න ඕනේ. ඔයාලගේ ප්‍රතිචාරය මත මම මේ කෘමිනාශකය පිළිබඳ ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්න. මේක අපි සාමාන්‍යයෙන් ඕනම වගාවක් සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මේක අපිට ජලය සමග තනුක කරලා තමයි භාවිතා කරන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් මේකෙන් මිලිලීටර් එකක් ජල ලීටර් එකකට තමයි අපි තනුක කරලා භාවිතා කරන්නේ. ඉතින් මේක පැලවල කුඩාවදිය වර්ධනවදිය යන ඕනම අවස්ථාවක මේක භාවිතා කරන්න පුළුවන්. ඔයාලට මේ පේන්නේ දැන් මම ඒ විදිහට භාවිතා කරලා මගේ තක්කාලි පැලවලට කොහොමද මේ තිබුණු රෝගී තත්ත්වයන් මගහැර ගත්තේ කියලා. ඔයාලට ඉස්සරහටත් මේ වගේ වීඩියෝ අවශ්‍ය නම් අපේ ග්‍රීන් ඇග්‍රිප්‍රෙනර් channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කරලාම තියාගන්න. මම වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට notification එකක් ලෙස ඔයාලගේ phone එකටම එනවා. එහෙනම් ඉතින් අදට සමු ගන්නවා. මොනවා හරි මේ සම්බන්ධව ගැටලුවක් තිබ්බොත් පල්ලෙහෙන් comment එකක් දාන්න. එහෙනම් සුබ දවසක් වේවා.